තද අව්වක් වැටෙන ගාඩන් එකක් තියෙන කෙනෙක් නම් ඔයා මේ වීඩියෝ එක මිස් කරගන්න එපා. ඒ වගේම අපේ ගෙදර ඉස්සරහා අව්ව ටිකක් වැඩි අපිට ටිකක් අව්ව කවර් කරගන්නත් එක්ක ලස්සන තද පාට මල් පිපෙන ගහක් හොයනවා නම් බොටල් බ්‍රෂ් තමයි ඔන්න ඒකට ගැලපෙනම ගහ. බෝතල් බුරුසු ගස. එහෙම නැත්තම් බොටල් බ්‍රෂ්. ඇයි අපි මේ ගහට බොටල් බ්‍රෂ් කියන්නේ? හරියට බෝතලයක් සුද්ද කරන්න බ්‍රෂ් එකක් වගේ තමයි මේකේ මල පිපෙන්නේ. ඒ වගේම සමහර අය අහලා තිබුණා බොටල් බ්‍රෂ් කියන්නේ වැලක්ද කියලා. ඇත්තෙන්ම නැහැ. බොටල් බ්‍රෂ් කියන්නේ සාමාන්‍යයෙන් හොඳට හැදෙන ඉරාවුව තියෙන තැන්වල සාමාන්‍යයෙන් අඩි 10ක් විතර උස යන හොඳට හදන්න පුළුවන් ගහක්. මේක චුට්ටක් වැලක් වගේ ඔයාලට පේන්නේ මේකේ මල්වල බරට අතු ටික පහළට කඩා හැලෙන නිසා. මොකද මේ බොටල් බ්‍රෂ් අත්තක් ගානෙම ගහේ තියෙන හැම අත්තක් ගානෙම මෙන්න මේ වගේ රතු පාට මල් ගොඩාක් පිපෙන නිසා. බලන්නකෝ මේ වීඩියෝ එකේ හැදිලා තියෙන මල් ගොඩ. බිම විතරක් නෙවෙයි අපිට බඳුන් ගතවත් හරිම පහසුවෙන් මේ බොටල් බ්‍රෂ් වගා කරන්න පුළුවන්. ඉතින් එහෙනම් සීමිත පැල ප්‍රමාණයක් තියෙන නිසා ඉක්මනින්ම ඔයාගේ ගාඩන් එකටත් මේ දීප්තිමත් රතු පැහැයෙන් මල් පිපෙන බෝතල් බුරුසු ගසක් එක් කරගමු.